ආයි බොහෝ වේවා කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම YD Mix Vibe House වෙත. අද අපි Mix Vibe House එක ඇතුළේ කතා කරන්න යන්නේ ඇත්තටම අපේ ඇස් වලින් කඳුළු එන්නේ ඇයි? ඒ කියන්නේ අපි අඬන්නේ ඇයි කියලා. ඔයාගේ ජීවිතෙත් ඔයා ඕනි තරම් අඬලා ඇති. ඒත් ඔයාට කිසිම දවසක හිතුණාද ඔයා අඬනකොට ඇස් වලින් කඳුළු එන්නේ ඇයි කියලා? අපි මූලිකවම ගත්තොත් අපේ ඇස් වලින් කඳුළු එන්නේ මනසෙන් ආරම්භ වන ක්‍රියාවක් හින්දා. ඒ කියන්නේ අපේ මනසට කම්පාවක් දුක්බර හැඟීමක් ඇති වෙද්දී ඒ හැඟීම අපේ ශරීරයේ තියෙන බ්‍රේන් කියන කොටසින් හඳුනාගෙන කඳුළු පාලනය කරන තැනට සිග්නල් එකක් යවනවා. ඊට පස්සේ තමයි ඒ හැඟීමට අදාළ කරන කඳුළු එළියට එන්නේ. ඇත්තටම අපේ ඇස් වලින් පිට වෙන කඳුළු වර්ග 3ක් තියෙනවා. හරි අපි බලමු එකින් එකට ඒ මොනවද කියලා. පළවෙනි එක තමයි සාමාන්‍ය කඳුළු. මේ කඳුළු වර්ගයේ නිතරම දැස තෙත්ව තබා ගැනීම සඳහා උපකාරී වෙනවා. ඊ එක තමයි ප්‍රතිචාරක කඳුළු. මේ කඳුළු වර්ගය අපවට පරිසරයේ ඇති වෙන දුමක් සැරක් දුර්ගන්ධයක් ඇවිත් ඇහි වදිනකොට ඒකෙන් අපේ ඇසට වෙන හානියෙන් ඇස ආරක්ෂා කර ගැනීම සඳහා උපකාරී වෙනවා. තුන්වෙනි එක තමයි හැඟීම් කඳුළු. මේ කඳුළු වර්ගයේ අපේ හිතට දුකක්, කේන්තියක්, සතුටක් ඇති වෙත් තියෙන කඳුළු. හොඳයි, දැන් අපි දන්නවා අපේ ඇස් වලින් කඳුළු එන්නේ ඇයි කියලා. අපි මේකේ විද්‍යාත්මක පැත්ත ගත්තොත් අපි අඬනකොට ඒ එන කඳුළු වල කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝන එක තියෙනවා. ඒකෙන් කරන්නේ අපි අඬනකොට අපේ ශරීරයට මනසට ස්ට්‍රෙස් එන එක අඩු කරන්න උත්සාහ කරන එක. ඇත්තටම අපි අඬන එකෙන් ඒ කියන්නේ අපේ ඇස් වලින් කඳුළු එන එකෙන් ඔක්සිටොසින් සහ එන්ඩෝෆින් කියන හොඳ හෝමෝන නිපද වෙනවා. ඒව තමයි අපේ හිතට ලිහිල් බවක් සහ සැනසීමක් ලබා දෙන්නේ. තව දෙයක් තියෙනවා. ඇත්තටම අපි මේ අපේ ඇහෙන් එන කඳුළු අපි පාවිච්චි කරනවා තව කෙනෙකුට අපේ හැඟීම් වචන නැතිව මනසින් පෙන්වන්න. ඒකත් ඇවිල්ලා අපේ මිනිස් ජීවිතේ හරි ලස්සන මනෝවිද්‍යාත්මක අංගයක්. හරි එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඇති අපි අඬනවා කියන්නේ දුක් විඳීමක්ම විතරක් නෙවෙයි. ඒක අපේ හිතට ශරීරයට සංසුන් වෙන්න උපකාරී කරන ස්වභාවික ක්‍රමයක් කියලා. ඒ නිසා මම කියන්නේ ඕනෑම කෙනෙක් අඬනකොට අඬන්න එපා කියන්නේ නැතිව හරි ඔයා අඬලා ඔයාගේ හිත සංසුන් කරගන්න කියලා කියන්නේ. ඒකෙන් එයාට ඔයා හිතනවටත් වඩා සහනයක් ගෙන දේවි. අවසාන වශයෙන් මම ඔයාලට කියන්නේ අඬන එක අපේ දුර්වලතාවයක් නෙවෙයි. ඒක අපේ හදවතේ ශක්තියක්.